අද අන්නසි කරියක් හදමුද? ඔන්න මං හදන අන්නසි තියෙනවා. මේ විදිහට මං කෑලි කපා ගත්තා. මේ මේ ඇතිලිය වුණා. මං ඒකට නම් මට ගොඩාක් ಜಾති නෑ අද ඉතින් දාන්න මං තියෙන ඒවා හදලා ගන්නම්. ඔයාලත් අන්නසි හදනවා නම් ඊට වඩා වෙනස් විදිහකට හදනවා නම් ඒ හදන විදිහ කමෙන්ට් එකක් දාන්න මට ආසයි. ඉතින් ඒ විදිහට try කරලා බලන්න. මං හරි ආස කෑමක් තමයි මේ අන්නසි. මං අන්නසි උයලා කන්නත් ආසයි. මේ අමුවට කන්නත් ආසයි. අච්චාරු හදලා කන්නත් ආසයි. මං අන්නසි කියන්නේ මගේ මාර මාස පළතුරක්. ලුණු තියෙනවා. මේ රම්පේ චුට්ටකුත් තියෙනවා. රම්පේ පොඩ්ඩකුත් දාමු. කරපිංචනක් නෑ දාන්න. මං ඉස්සෙල්ලාම මේ ඒක ලිපේ තියාගත්තා ඇතිලි චුට්ටක් රත් කරගන්න. ඊට පස්සේ බලමු හදන විදිය. පොල් කිරි චුට්ටකුත් දාගමු එතකොට රසයි. මේ කොල් තෙල් චුට්ටක් දාගන්නවා. මට අද මේක ගොඩක් ಜಾති නෑ. දැන් තෙල් එක රත් වෙලා තියෙන මම ඒකට ලුණු ටික දාගත්තා. කොහොමම මේකට මම කෑලි මිරිස් පොඩ්ඩකුත් දාගන්නවා. කහ චුට්ටක්. තුන පහ චුට්ටක් දැම්මා. දැනට ලුණු පොඩ්ඩක් දාගමු. ඊළඟ පාර කිරි දාලා පොල් කිරි දාලා බලමු මේ ඊට පස්සේ කොහොමද චුට්ටක් නෙමෙයි ටෙම්පරාදු වෙන්න දෙන්න. නේ දැන් ටෙම්පරාදු වෙනවා. ඒකටම දාමු රම්පේ ටිකක්. රම්පේ ටිකක් දාගත්තා. ඔන්න මං අන්නසි ටික දාගන්නවා. සුවඳ නම් නියමයි. අර ටෙම්පරාදු වෙන සුවඳත් එක්ක අර අන්නාසි ගෙඩියේ මේ තියෙනවනේ අර ඉදුණහම තියෙන සුවඳ. ඒ සුවඳයි ඒක අමුතුම සුවඳක්. ටෙම්පරාදු වෙනකොට මම මේ ගොඩාක් දාන්නේ සාමාන්‍යයෙන් අන්නාසි මට්ටමට වගේ ඔන්න ඔහොම හිටින් තමයි දැම්මේ. එතකොට මේක හොද්ද නටලා එනකොට මේ අර අන්නාසි මට්ටමට වගේ එන්න තමයි මේ දාලා තියෙන්නේ. අර ගොඩාක් අන්නාසි තැම්බෙන්න ඕනෙත් නෑ මේක අර ඉදිලා වගේ තියෙන හින්දා. අර පොල් කිරි ටිකක් දාපුවාම අර අන්නාසි ගෙඩියේ සැර එතකොට රස ඒ ටික ඉතින් හොඳටම හරියනවනේ. ඒ නිසා තමයි මම දැම්මේ හොදි චුට්ටකුත් එතකොට හිටින හින්දා. අපේ දවල් කෑම එක අන්නසි එකත් බාගත්තා. ඒකත් හරි. ඔන්න මම බත් බෙදාගත්තා. ඊයේ ගෙනාපු මේ කොත්තු ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මම ඒකත් රත් කරගත්තා. මේකත් ඔහොම බත් එකට දාගන්නවා. මෙහෙම කන අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මේ ඒකත් ඉතුරු වෙලා තිබුණානේ. ඉතින් ඒක විසි කරන්න අපරාධනේ ඉතින් නේද? කොත්තුනේ. ඔන්න ඊට පස්සේ උදේ මං කඩලා තැම්බුවා. ඉතින් ඒක මේ පොල් ටිකක් දාලා ටෙම්පරාදු කරගත්තා. ඔන්න ඒකත් තියෙනවා. අන්නාසි එක බලමුද? මේ තියෙන්නේ අන්නාසි එක. දැන් නම් ගානට මේ අර හොදි හැම හිඳිලා ගානට ඇවිල්ලා තියෙනවා මේ. අඬක ලස්සන. ඒකෙනුත් දාගමු.
මං හරි ආස කෑමක් අන්නාසි. කත් හරි. ඊට පස්සේ ඊයේ හදලා ඉතුරු වෙච්ච පරිප්පුයි සොයා මීටුයි උදේ පොඩි එක්කෙනාට සොසේජස් හැදුවා. ඒකයි මං ඔක්කොම එකට දාලා රත් කරා. ඉතින් ඒ කෑම ඒකත් තියෙනවා. අපි ඒකනොත් ටිකක් මේ බත් එකට බෙදා ගමු. ඉතින් මෙහෙම කන අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මේ පේනවනේ. මං හරි ආස කෑමක් තමයි මේ පරිප්පු. පුදුම ආසයි මං ගොඩාම පරිප්පු ආස. මේ ඔන්න ඔය වගේ හින්දලා කන්න තමා ආස. ඉතින් ඔන්න අද මගේ දවල් කෑම එක. බලන්නකො කහ පාටට ඔක්කොම තියෙනවා ලස්සනයිනේ. ඉතින් රසත් ඒ වගේම ඇති. කාලා බලමු.